තෙරුවන් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුතින් කැම්පස් එකට යන්න තේරිලා ඉන්න නංගිලා මල්ලිලාට. මුලින්ම ඔයාලට විශ් කරලා ඉන්නවා ඔයාලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ කැම්පස් එකට තේරුණු ඔයාලා කැම්පස් එක ඇතුළේදී කළ යුතු සහ නොකළ යුතු දේවල් ගැන මම කලින් දැනගෙන ඉඳියා නම් වටිනවා කියලා හිතන කාරණා කිහිපයක්. ඉතින් මං ගැන මුලින්ම සඳහන් කරනවා නම් මම මේ විදි කැලණි විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධියක් හදාරලා අවසන් කරලා ඉන්නේ. ඉතින් මම කලින් දැනගෙන ඉඳියා නම් වටින කාරණා කිහිපයක් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියා දෙන්න යනවා. පළවෙනි කාරණාව තමයි නිදහස් අධ්‍යාපනයෙන් අපි අපේ අවුරුදු 13ක පාසල් ජීවිතය අවසන් කරලා කැම්පස් එකට ගියාට පස්සේ අපි කැම්පස් එක ඇතුලේ තියෙන දේවල් හරියට පාවිච්චි කරන්න දැනගෙන ඉන්න ඕනේ. ප්‍රධානම කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක තමයි ලයිබ්‍රරි එක. අපේ කැම්පස් වල හැම කැම්පස් එකකම වගේ විශාල ලයිබ්‍රරි එකක් තියෙනවා. විශාල පුස්තකාලයක් තියෙනවා. දැනුම් ගබඩාවක් කියලා කිව්වොත් හරි. ඔයාලට කැම්පස් එකේ පුස්තකාලය ඇත්තටම හොයාගන්න බැරි පොතක් නැති තරමටම හැම කැම්පස් එකම වගේම හරිම ගොඩක් පොත් තියෙන තැනක්. ඉතින් පොත් වලට අමතරව ඩිජිටල් විදිහට දැන් මේ කාලේ පරිශීලනය කරන්න පුළුවන් දැනුම් දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා ලයිබ්‍රරි එක මිස් කරගන්න මම කතා කරන්න වැදගත් තැන තමයි අපේ ග්‍රවුන්ඩ් එක කියලා කියන්නේ. ග්‍රවුන්ඩ් එක කියලා කියන්නේ කැම්පස් එකක සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් කිහිපයක් දකින්න පුළුවන්. ස්පෝර්ට් කරන ළමයින්ට ඇත්තටම ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. සමහරට දැන් අපි පිටරට කැම්පස් වලට සාපේක්ෂව බැලුවාම ලැබෙන ෆැසිලිටිස් වල යම් ප්‍රමාණයක් අඩුවක් දකින්න පුළුවන්. නමුත් අපිට සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේදී අපිට තිබ්බ පහසුකම් වගේ දේවල් එක සාපේක්ෂව අපිට කැම්පස් එකකදී ලබා ගන්න තියෙන ෆැසිලිටිස් ප්‍රමාණය වැඩි. භෞතික සහ මානව සම්පත් අතිනුත් ඉතාමත් පොහොසත් තැනක් තමයි කැම්පස් එකක් කියලා කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලගේ පාසල් ජීවිතයේදී ක්‍රීඩාව ඔයාලට මගහැරුණා නම් ඔයාලට පුළුවන් කැම්පස් එකේදී ක්‍රීඩාව නැවත ආරම්භ කරන්න. එහෙම නැත්නම් ඔයා ක්‍රීඩාවට ආසාවෙන් ඉඳලා ඔයාගේ අධ්‍යාපන කටයුතු නිසා ඔයාට ක්‍රීඩාව මගහැරුණා නම් ඇත්තටම ඔයා කැම්පස් එකකට තේරුණා කියලා කියන්නේ ඔයාට ලැබෙන වරමක් කියලා කිව්වොත් හරි. මොකද මමත් මුල් කාලේදී ක්‍රීඩාවට තාමත්ම ආසාවෙන් ඉඳලා පස්සේ මගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් ක්‍රීඩාව නතර කරපු කෙනෙක්. හැබැයි මං ආයේ කැම්පස් එකට ගියාට පස්සේ ඒ විදිහටම ස්පෝර්ට් පටන් අරන් ක්‍රීඩාව කරගෙන ගියා. ඒක නිසා ක්‍රීඩාව එහෙමත් නැත්නම් මේ ග්‍රවුන්ඩ් එක කියලා කියන්නේ කැම්පස් එකේ මග හරින්න නැතුව ඔයා පාවිච්චි කරන්න ඕනි තැන. කතා කරන්න තැන තමයි ලැබ් එක කියලා කියන්නේ. ලැබ් එක කියලා කිව්වහම සාමාන්‍යයෙන් කැම්පස් එකක ලැබ් කිහිපයක් දකින්න පුළුවන්. කෙමිස්ට්‍රි එක කියන්නේ රසායන විද්‍යාවට භෞතික විද්‍යාවට ඒ විද්‍යාත්මක පැතිකඩයන් සඳහා වෙන් වෙලා තියෙන ලැබ් කිහිපයක් කැම්පස් ඇතුලේ තියෙනවා. නමුත් මම කියන්නේ මේ පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් කම්පියුටර් ලැබ් පිළිබඳව. කම්පියුටර් ලැබ් එකක් ඇතුලේ ඕනම වෙලාවක ඔයා ගියොත් බලන්න පුළුවන් සෙෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් සෙෂන් එකක් නැතුව ෆ්‍රී තියෙන හැම අවස්ථාවකම ඔයාලට කැම්පස් එකේ ID එක පාවිච්චි කරලා මේ ලැබ් එකට ඇක්සස් තියෙනවා. ලැබ් එකට යන්න පුළුවන්. ලැබ් එකේ තියෙන කම්පියුටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාට පෞද්ගලිකව පරිගණකයක් නැත්නම් කැම්පස් එකේ ලැබ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට පෞද්ගලිකව ලැප්ටොප් එකක් කම්පියුටර් එකක් තියෙනවා වුණත් ඔයාට සමහර විට paid version පාවිච්චි කරන්න නැත්තම් unpaid version නම් ඔයා පාවිච්චි කරන්නේ ඔයාට paid version එකක් ගන්න විදිහක් නැත්නම් ඔයාට කැම්පස් එකේ ලැබ් එක හරහා මේ දේවල් පාවිච්චි කිරීමේ හැකියාවකුත් තියෙනවා. මම ඒකට හොඳ උදාහරණයක් කියන්න. සමහරට ඔයාට අපි හිතමු අපේ ෆෝන් එකේ Photoshop වලට අපිට Photoshop එක පාවිච්චි කරන්න තරම් අපේ ලැප්ටොප් එකේ හැකියාවක් නැහැ. අපිට අලුතෙන් ලැප්ටොප් එකක් මිලදී ගැනීමේ හැකියාවකුත් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් කැම්පස් එකේ ලැබ් එක ෆ්‍රී යූස් කරන්න, ෆ්‍රී පාවිච්චි කරන්න. අලුතින් තියෙන software ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. අලුතින් අපිට කෝඩින් කරන්න අපිට හැමදේම කැම්පස් එකේ ලැබ් එකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට එතන ඉන්න කෙනෙක්ගේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ගෙන් අහන්න හැකියාව තියෙනවා. ඒ දේවල් අපිට කෝසස් හරහා වෙනමම කියන්නේ සර්ටිෆිකේට් කෝස් ෆ්‍රී අපිට කරන්න පුළුවන්. කරන්න chance එක තියෙනවා. ඉතින් ඒ නිසා කැම්පස් එකේ අපි
මග හරින්න නැතුව පාවිච්චි කරන්න ඕනේ තුන්වෙනි තැන විදිහට මම ඔයාලට රෙකමන්ඩ් කරනවා කම්පියුටර් ලැබ් එක. හරි. ඊළඟට මම කතා කරන කාරණාව තමයි කැම්පස් එකේ මග හරින්න බැරි අනිත් කාරණාව තමයි වල. වල කියලා කියන්නේ කැම්පස් එකේ එලිමහන් රංගපීඨය වගේ කියලා කිව්වොත් ඒ වචනේ නිවැරදි. මොකද කැම්පස් එකේ හැම අවුරුද්දකම වගේ කලා උළෙලක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කලාවට සම්බන්ධ නැති අය වුණත් අපිට කැම්පස් එකට ගියාට පස්සේ කලාවට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම කියනවා අපි සාමාන්‍යයෙන් කතාවට කියනවනේ තාලෙට අප්පුඩියක් ගහන්න නැහැ කියලා. ඉතින් ඒ වගේ කෙනෙක් වුණත් ඔයාලට පුළුවන් අපිට කැම්පස් එකේ හැම දක්ෂතාවම තියෙන හැම දේවල් වලම දක්ෂයෝ ටිකක් තමයි අපිට හම්බ වෙන්නේ. ඒක නිසා මේ දක්ෂයන් එක්ක අපිටත් පුළුවන් ඒ දේවල් ඉගෙන ගන්න. ඉතින් කැම්පස් එකේ මේ පැවැත්වෙන මේ කලා උළෙල කියලා කියන්නේ ඒකට හොඳම අවස්ථාව කියලා කිව්වොත් නිවැරදි. මම කතා කරන්නම් මගේ කැම්පස් එකේ කැලණි කැම්පස් එකේ මංජුසාව ගැන. මංජුසාව කියලා කියන්නේ කැම්පස් එකේ ෆස්ට් ඉයර්ස්ලා, ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ විද්‍යාර්ථීන් කරන කලා උළෙල. මුලින්ම කැම්පස් එකට අපි ගියාට පස්සේ අපි අපේ යාළුවෝ හැමෝම එකිනෙකා අඳුරන්නේ නැහැ. නමුත් අපි මේ මංජුසාව කියන කලා උළෙල හරහා යාළුවෝ හැමෝම එකතු වෙලා එකට අඳුන ගන්න පටන් ගන්නවා. එකට අඳුන ගන්නවා විතරක් නෙමෙයි, දැන් මම ඇත්තටම නැටුම් වලට, සංගීතයට, ගායනයට දක්ෂ කෙනෙක් නෙමෙයි. ආස කෙනෙකුත් නෙමෙයි. නමුත් මම කැම්පස් එකට සම්බන්ධ වුණාට පස්සේ කලා උළෙලත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මේ දේවල් ටික ටික යාළුවන් හරහා මේ දේවල් කරන ගමන් ඉගෙන ගත්තා. ඒක නිසා ඔයාලට ඊළඟට මම කියන කාරණාව තමයි මග හරින්න නැතුව පාවිච්චි කරන්න ඕන තැන තමයි වල. එහෙම නැත්නම් මේ සෞන්දර්යමය හැකියාව. ඉතින් දැන් මම කතා කරේ කැම්පස් එකේ ඔයාලා මග හරින්න නැතුව පාවිච්චි කරන්න ඕන තැන් කිහිපයක් ගැන. ඉතින් ඊට අමතරව මම ඔයාලට පොඩි ටිප්ස් වගේක් කියන්නම් අන්තිමට වීඩියෝ එකේදී. ඒ තමයි ඔයාලට ආර්ථික අපහසුතා තියෙනවා නම් කැම්පස් එකේදී අපි ආර්ථික අපහසුතා තිබුණත් නැතත් ඔයාලා කැමති නම් ඔයාලගේම ආදායම මාර්ගයක් උපය ගන්න කැම්පස් එකේ part time job කරන ළම අයියලා අක්කලා දැන්ටම ඉන්නවා. හැම කැම්පස් එකකම වගේ ගොඩාක් වෙලාවට දැනටමත් මමත් කරනවා. මමත් part time කරලා තියෙනවා. දැන්ටමත් part time කරන අයත් ඉන්නවා. ඉතින් අලුතින් කැම්පස් එකට එකතු වෙලා ඉන්න ඔයාලටත් පුළුවන් කැම්පස් එකේ අධ්‍යාපනය ලබන ගමන් වීකෙන්ඩ් එකේ හරි ඔයාලට ෆ්‍රී විදිහට ඔයාලගේ ලෙක්චර්ස් වලට ඔයාලගේ අධ්‍යාපන කටයුතු වලට ස්ටඩීස් වලට බාධාවක් නොවන විදිහට ඔයාලට පුළුවන් part time job එකක් කරලා ඔයාලගේ ආර්ථිකයට දායකත්වයක් ලබා ගන්න. ඊළඟ කාරණාව තමයි ඔයාලට පුළුවන් ගොඩක් වෙලාවට මේ language department වලින් එහෙම නැත්නම් මේ අලුතින් ඒ කියන්නේ modern language department වලින් certificate course තියෙනවා. ඒ කියන්නේ අලුතින් ඔයාලට language free ඉගෙන ගැනීමේ chance එකක් තියෙනවා. physically ඔයාලට class වලට යන්න පුළුවන්. මේ දේවල් free හම් වෙන්නේ. ඒක නිසා සාමාන්‍ය රුපියල් 500ක් 1000ක් වගේ course fee එකක් ඔයාලට යන්න පුළුවන්. totally ගත්තාම course එක free. ඉතින් ඒ නිසා language course එකක් කරන්න හැකියාවක් තියෙනවා. ඒකත් miss කරගන්න එපා. ඊට අමතරව මම කලින් කිව්වා වගේ IT courses certificate course ගොඩාක් තියෙනවා. ඒ දේවල් මිස් කරගන්න එපා. ඔයාලට ක්‍රීඩාව ස්පෝර්ට්ස් කරන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. ඊට අමතරව සෞන්දර්යමය හැකියාවන් වලට ඔයාලට යොමු වෙන්න හැකියාව තියෙනවා. ඉතින් කැම්පස් එකේ මේ දේවල් මිස් කරගන්න එපා. ඔයාගේ ඩිග්‍රී එක මිස් කරගන්න එපා. අන්තිමට කියන්න තියෙන්නේ ඒක. ඉතින් ඒ නිසා ඔයාලා මේ ලැබුණු නිදහස් අධ්‍යාපනයෙන් ඔයාලට ලැබුණු මේ වරම හොඳට පාවිච්චි කරන්න කියලා හැමෝටම විශ් කරනවා. Thank you.